පස්සේ අපි දැන් ඉන්දියාවේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම මුලින්ම ගියා මගේ නේල්ස් කරගන්න. මං එහෙදී අඳින සාරියකට මැච් වෙන්න නේල්ස් කරලා ඊට පස්සේ ගියා මෙහෙන්දි කරගන්න. දැන් අපි හෙට උදේ යනවා. ඉතින් මේ මෙහෙන්දික ඕවර්නයිට් තියලා උදේ හොදන්න කියලා එයා මට කිව්වා. ඊට පස්සේ දවසක් විතර යනවා කිව්වා ඩාර්ක් කලර් එක එන්න. බලන්න කීකේ ලස්සන. අපි උදේම ඉන්දියාව යන්න පිටත් වුණා. ඉතින් බලන්නකෝ මම එනකොට සහ යනකොට තියෙන වෙනස. දැන් මේ මෙහෙන්දි කලර් එක මෙහෙම තිබ්බට දවසකින් ගොඩක් ඩාර්ක් වෙනවා කියලා කිව්වා. ඉතින් අපි ඉන්දියාවට ඇවිල්ලා එදා රෑ හොටෙල් එකක තමයි හිටියේ. මොකද පහුවදා ගෙදරට ඇතුළු වෙන චාරිත්‍ර කරන්න තියනවානේ. මේ අපි දෙන්න ගෙට ඇතුල් වෙන්න කලින් කරන චාරිත්‍රයක්. මේකෙන් ඔන් කාර්ලගේ පැත්තේ වැඩිහිටි කෙනෙක් මෙයාගේ නම මේ නන්දා අලුතෙන් විවාහයට පත් වුණු වෙලකේ අස්වහ කටවහ නැති වෙන්න තමයි මේ චාරිත්‍රය කරන්නේ. గిర 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 తిరగలిలాగా తిరిగి అరిగి పోయినా దినుసే నలగాలేదులే అను పెరగక తన వెనకాలే అలసి సొలసి పోయినా మనసే కరగాలేదులే గిర 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 తిరగలిలాగా తిరిగి సొలసి పోయినా మనసే కరగాలేదులే అలలు అలసి చతికిల పడునా కలలు నిలచి కలవరపడునా సహజ గుణము నిమిషము విడునా ఏమి జరిగినా మనసునెప్పుడు వదలని తపన వినదు అసలు ఎవరేమనినా గగనమురిగి తనపై పడిన ఆశ కరుగునా వేసవిలోన పెను తాపం పోరాటంలా నింగిని తాకి దిగిరాద వర్షంలా ගෙදරට පිළිගන්න වෙලාවේ ඒගොල්ලන්ගේ ළඟම නෑදෑයෝ සමීපතමයෝ එකතු වෙලා හිටියා. మనసారా చలిదారా నా గుండెన ముత్తమ తవి తవి చందనమంతా చల్లగా దోచావే ఏ వండల గుద్ది పండగలున్నా వెన్నెల మొత్తం నిండుగా ఉన్నా ఆరాధ్య నా ఆరాధ్య నువ్వు లేనిది దివదు ఆరాధ్య माझी बेटीची कलरा माझ्या प्रीतीची మనసారా చలిదారా నా గుండెల మొత్తం తవి తవి చందనమంతా చల్లగా దోచావే ఏ వండల గుద్ది పండగలున్నా వెన్నెల మొత్తం నిండుగా ఉన్నా ఆరాధ్య నా ఆరాధ్య నువ్వు లేనిది దివదు ఆరాధ్య ఆరాధ్య నా ఆరాధ్య నువ్వు లేనిది దివదు ఆరాధ్య.
ඉතින් මේ චාරිත්‍රය නම් ඔයගොල්ලෝ ෆිල්ම් වල එහෙම දැකලත් ඇති. මේකේ චාරිත්‍රයකට වඩා ෆන් ගේම් එකක්. ඉතින් මේකේ මේ කිරියක ඇතුළට දාන මුද්ද අපි දෙන්නකින් මුලින්ම හොයාගන්න කෙනාලු විවාහය ඇතුලේ වැඩි පාලනයක් තියෙන්නේ. ඔන්න ඉතින් මම තමයි හොයාගත්තේ. Lara, one. Close your eyes. Start. මේ තව ෆන් ඇක්ටිවිටි එකක්. මේක නම් කරන්නේ ඒ කියන්නේ දැන් අලුතෙන් බැඳලා දෙන්නෙක් පවුලකට ආවට පස්සේ පවුලේ ඉස්සරහා ඒ දෙගලන්ගේ තියෙන අර නර්වස් ගතිය, එතකොට ලැජ්ජාව, බය වගේ දේ මගේ ඇරිලා යන්න එතනට කම්ෆර්ටබල් දැනෙන වගේ ඒගොල්ලෝ කරන් දෙන ගේම් එකක්ලු මේක. මේකෙදී දෙන්නම දෙපාරක් ඒ කියන්නේ මේ ස්වීට් එකක් හරි මොකක් හරි තියාගෙන ඒක අනිත් කෙනාට ගන්න දෙන්නේ නැහැ. කොහොමද try කරන්න ඕන ගන්න. ඒක තමයි මේ ගේම් එක. That's my idea. Yes, she can. Don't give it. දැන් මේ හවස අපි පූජාව කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ පූජාවට කියන්නේ සත්‍යනාරායන පූජාව කියලා. මේක තෙලුගු පවුල් වල කරන්නේ විෂ්ණු දෙවියන් වෙනුවෙන්. හැබැයි අපි අද මෙතන කියන්නේ පූජාවේ තියලා තියෙන්නේ ක්‍රිෂ්ණාගේ මූර්තියක්. ක්‍රිෂ්ණ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ එක අවතාරයක්නේ. ඉතින් ඒ වුණාට මෙතනදී හැම දෙවි කෙනෙක්ම සිහි කරනවා. මේ පූජාවේ අරමුණ තමයි විවාහ වෙනවලට ආරක්ෂාව, සතුට, සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන එක. ඉතින් මම ගොඩාක් කලින් ඉඳලා තෙලුගු මලයාලම් ෆිල්ම් ෆෑන් කෙනෙක්. මේවා ඉස්සර ෆිල්ම් වලින් මම දකිනවා මේගොල්ලන්ගේ මේ චාරිත්‍ර. ඒතෝන ඇත්තටම මට ඒව කවදාරි කරන්න ලැබෙයි කියලා. ඉතින් මේ පූජාවල් වලින් වෙන දේ ගැන මට ලොකු තේරුමක් නැති වුණාට මගේ හිතේ තිබ්බ හැම පුංචි පුංචි ආශාවක්ම අද වෙනකොට ඉෂ්ට වෙලා තියෙනවා. ඒ වගේම හොඳ මහත්තයෙක් ලැබිලා හොඳ පවුලකට එකතු වෙන්න ලැබිච්ච එක ගැන දෙවියන්ට වගේම මේ විශ්වයට ස්තුතිවන්ත වෙන ගමන් තමයි මම මෙතන වාඩි වෙලා හිටියේ. Om Namo Ishamiyo Bhuvastanaha Uchitadasanaha Mahirnaya Saksave Om Sumukaya Namaha Om Yekarandaya Namaha Om Kapilaya Namaha Om Ganapataye Namaha Om Jnanaya Swaha Om Devate ඉතින් ඒගොල්ලන්ගේ සංස්කෘතියේ පිළිගැනීමක් තියෙනවා. ගෙදරකට දුවෙක් ඉපදුනාම එහෙම නැත්නම් ගෙදරකට අලුතෙන් ලේලි කෙනෙක් ආවම ඒගොල්ලෝ සලකන්නේ ලක්ෂ්මී ගෙදරට ආවා කියලා. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහට මට පූජාවන් කරලා ඇත්තටම වන්දනාමාන කරනවා. ලක්ෂ්මී විදිහට සලකලා. ಕಡಲಲ್ಲೇ ವೇಚಿಕನುಲೇ ಕದಿಲೇನು ನದಿಲಾ ಕಲಲೇ ಕಡಲಲ್ಲೇ ವೇಚಿಕನುಲೇ ಕದಿಲೇನು ನದಿಲಾ ಕಲಲೇ బోడి చేరి ఒక్కటైపోయే. ඊට පස්සේ ඉතින් අපි අපේ ෆොටෝ ෂූට් එක කරේ. මේකේ ලස්සන ෆොටෝස් වීඩියෝස් ගත්තා. ඉතින් ඒක හරියට අපිට හම්බුනම ඔයගලන්ට පෙන්නන්න.
ඔන්න ඉතින් අත්‍යවශ්‍යම කටයුතු ටික ඉවර කළා අපි නිදහසේ පොඩ්ඩක් ඇවිද්දා. ඊට පස්සේ ආව කොණ්ඩේ කපන්න. මට ලොකු ආසාවක් තිබ්බා කොණ්ඩේ කපලා පොඩ්ඩක් ස්ටයිල් එක වෙනස් කරන්න. මුකුත් හෙයා කට් කරේ නැහැ. කොණ්ඩේ කොට කරා. මොකද ජර්මනි ඉන්න අය දන්නවා ටිකක් අමාරුයි මෙහි වතුරත් එක්ක කොණ්ඩේ නඩත්තු කරන්න. ඒ හින්දා ඉතින් කොණ්ඩේ කපලා හරියට මොලේ නම් සාත්තු කරන්න තමයි මං හිතන් ඉන්නේ. ඊට පස්සේ ආව ජර්මනියට අරගෙන යන්න බඩු ගන්න. අපි ඉතින් වැඩි හරියක් කන්න බොන්න බඩු තමයි ගේන්නේ. පහුවෙනිදා අපි මම්මිගේ පප්පගේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරා. අවුරුදු 30ක් ලුයි කරලා බඳලා. මේ මයි පළවෙනිදා ඉන්දියාවේ වෙසක් සමරන දවස. ඉතින් මේ බුදුහාමුදුරු ඉපදුන රට වුණාට මෙහි බුද්ධ ධර්මයට තියෙන තැනක් සහ ඒක අදහන විදිය ප්‍රැක්ටිසස් ගොඩාක් වෙනස්. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඔන්න දැන් වගකීම් ගොඩාක් ඉවර වෙලා අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පාර අපි ගියේ ලන්ඩන් වලට ඩිරෙක්ට් ෆ්ලයිට් එකකින්. ඊට පස්සේ ලන්ඩන් ඉඳන් මියුනික් වලට ෂෝට් ෆ්ලයිට් එකක් තිබ්බේ අපේ. හයි. අපි ඔන්න ගෙදර ආවනේ. Finally. Yes, we are. ඉතින් අපි යනකොට තිබ්බේ ස්ප්‍රින්ග්. It was spring, no? When we Yeah, it was spring. Yeah. ස්ප්‍රින්ග් එක තිබ්බේ යනකොට ස්ප්‍රින්ග් එකේ තර නිකන් හිටු මෙහෙට වීසීත හිම වැටෙනවා එමනේ. දැන් අපි එනකොට රෑ එනට අපි දැක්ක දැන් අපි වත්තේ ගස්වල කොළ ඇවිල්ලා මම වගා කන්න ගියේ හැබැයි කවුරුත් බහැදිලා හෙට report කරමු අපි. How are you feeling coming back to it? Very good. Breathable. After all heat and everything, और Australia है. It's cold. It feels good. ना भी हिंदी සීතලයි. සම වුණාට රැට සීතලයි ඉතින්. කොහොමද අපේ ගෙවල් Krailing is not very hot anyways. Krailing වල on කාරණා මෙහෙට මුලින්ම move වුණේ. එයා එනකොට සම ගියේ පාර මෙහෙට. මම අගේ තන සහ යාගේ තන කම්පෙයාර් කරාම මෙහි හරිම සීතලයි සම කාලේට මට මතකයි. වින්ටර් එකේ සීතල මෙහෙ වැඩි. මොකද ගමක් වගේ ඇතුළට වෙන්න තියෙන්නේ. ගස් කොළන් වලින් පිරීලා එතකොට ලස්සනට වැවක් ගඟක් වගේ ගලනවා. ඉතින් ඒ හින්දා මෙහි කොහොමත් සීතලයි කියන්නේ. රස්නේ වෙන්නේ නැහැ සමයි කියවුව තිබ්බයම කියලා. ඉතින් මම දැන් මෙහි ඉන්නේ excited. දිගටම. ඉතින් හෙට උදේට පෙන්නන්නම් අපේ වත්තේ වෙනස්කම් සහ මොකද වෙන්නේ කියලා ඉස්සරහට. බයි. මේ බලන්නකො මං එක්ස්පෙරිමන්ට් එකක් කරන්න මේ ටික මෙහෙම දාලා ගියේ. මං එනකොට මේ ටික හොඳටම හැදිලා. ඊට පස්සේ මේ සුදුලුණුත් මං අර පොඩ්ඩක් පැවිලා තිබින්න දාලා ගියා. ඒකත් ඇවිල්ලා මේ ඇවිල්ලා අලවලත් අර පොඩි කූරු ඇවිල්ලා තිබින්න නිකම් මං පස්සට දාලා ගියේ. ඒකත් හැදිලා මේකේ අල හැදෙන්න ඉඩ තියෙනවද දන්නේ නැහැ. මම නිකන් ඔහේ දාලා ගියේ. වතුරවත් නැතුව මාසයක් ඒ ටික මෙහෙම හැදිච්ච එක ගැන සතුටුයි ඉතින්. දැන් ඉතින් ගෙනාව බඩු ඔක්කොම අස් කරලා ගෙදර පිළිවෙලකට අස් කරලා ආපහු මෙහි ලයිෆ් ස්ටයිල් එකට හුරු වෙන්න ඕන. ලබන සතියේ නම් අපි දෙන්නටම වැඩ. ඉතින් අපි හිතුවා මේ වීකෙන්ඩ් එකේ එළියට ගිහිල්ලා පොඩි රවුමක් දාලා එන්න වැඩවලට අපෝ යන්න කලින්. I like the sun. Summer is here. It's summertime. Favorite time. In Germany. අපි දැන් ආසම කොරියන් රෙස්ටොරන්ට් එකකින් ලන්ච් අරගෙන පොඩි වටයක් ගිහිල්ලා අයිස්ක්‍රීම් කාලා ඊට පස්සේ අපි ගෙදර ආවා. Thank you ඉතින් අපේ වෙඩින් vlog එකේ ඉඳන් මේ වෙනකන් හැම vlog එකක්ම බැලුවට ඉස්සරහට තව ලස්සන vlogs අරගෙන එන්නම් අපි. Bye. तुझे समझाए तू जा